පේනව නේද මේ ලස්සන රෝස පොකුර? ලා රෝස පාට වගේ තමයි මුලින්ම පිපෙන මල් එන්නේ. ඊට පස්සේ ටික දවසක් යද්දි මේ විදිහට රෝස සුදු පාටට පිපෙනවා. ඉතින් මේ ෆෙන්ස් ඒරියා එකේ මේ කොටසම මම බලාපොරොත්තු වෙනවා ලස්සනට මේ වැලෙන් ෆීල් කරවෙයි කියලා තව ටික දවසක් යද්දි. ඊට පස්සේ මෙන්න මේ වගේ කූඩලියයි මල් යාය මැදින් ගිහිල්ලා ඊළඟදී මෙන්න බලන්න මගේ ලස්සන සිටින් ඒරියා එකක් මම නිර්මාණය කරා. ලස්සනට මල් තියෙනවා. අර මම පැල කරපු නැති නිකන් ඉබේ පැලවුණු තක්කාලි ගස් දෙකකුත් එතන තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ වෙජි පැච් එක. හරිම ලස්සනයි නේද? මේ වටේට ලස්සන පාට නැස්චෝචම් මල් පිපිලා තියෙනවා පාට තුනකින්. මේක හරි විශේෂයි. මේක අවුවට කොළ ටිකක් පිච්චිලා තියෙන්නේ. හැබැයි මේ කොළ එක මේ වෙරිගේෂන් එකක් තියෙන ලස්සන නැස්චෝචම් එකක්. මෙතන හදපු හැටි ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න මෙතන තිබ්බේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙයි ලොකු වෙනසක් මෙතන ලොකු පරිවර්තනයක් වෙලා තියෙනවා කියලා අපි මෙතන නිර්මාණය කරාට පස්සේ.